සර්ච් කරලා සොප්පියක් මේ වගේ එකක් ඒවත් හොයාගන්න පුළුවන්. ඉතින් එතකොට වීඩියෝ එක පටන් ගන්න. ඔව් වීඩියෝ එක පටන් අරන් තියෙන්නේ. වීඩියෝ එක පටන් අරන් තියෙන්නේ. දැන් නෝනල යන টয়ලට් එකට මේ වගේ බෝඩ් එකක්. ඒ වගේම මහත්තුරු යන টয়ලට් එකට මේ වගේ බෝඩ් එකක්. ඒ වගේ මේ පනාවක් මේ විදිහට print කරනවා කිව්වම ඔයාලට හිතා ගන්න පුළුවන්. පනාව ප්ලාස්ටික් වලින් හැදෙනව නෙමෙයි මේ මුද්‍රණය වෙනවා කියන එක තමයි වෙන්නේ. ඔයාගේ හිතේ තියෙන අදහස නිර්මාණයක් බවට මෙතන පත් කර ගැනීමට අවශ්‍ය මැසේජ් තියෙනවා. මේකක් නේ? මොකද්ද තියෙන්නේ? හරි. ඇල්බම් එකක් හැටියට දාන්න තියෙන එකක් නේ? ඇල්බම් එකක් වගේ නේ? ඇල්බම් එකක් වගේ. මම මේ බැලුවේ මේ වීඩියෝ එක කරන්න ඉස්සෙල්ලා මේ කොණ්ඩේ පොඩ්ඩක් පීර ගන්න කියලා පොඩි පිළිවෙලක් එනවනේ. කොණ්ඩේ පීරන්න බලනකොට පනාවක් හෙව්වා මේ කොණ්ඩේ ගොඩක් තියෙන ඉඳ හොඳට පීරන්න මේ පනා දෙකක් හම්බුණා. softnet stall එකේ තමයි හම්බුනේ. ඉතින් එතකොට වීඩියෝ එක පටන් ගන්න. ඔව් වීඩියෝ එක පටන් අරන් තියෙන්නේ. වීඩියෝ එක පටන් අරන් තියෙන්නේ. ඉතින් මේ softnet stall එකේ softnetලා පනා විකුණනවද කියලා කිව්වොත් පොඩ්ඩක් පෙන්වන්න මේ මොකද්ද වෙන්නේ කියලා මදු. ආ මෙන්න පනාවක් තියෙනවා උතන. ඔන්න මේ තියෙන්නේ මෙතන තියෙන්නේ මේ ඔයාලට 3D විදිහට print වෙන පනාවක් තමයි තියෙන්නේ. එතකොට ඔයාලට දකින්න පුළුවන් අර එහා පැත්තේ තියෙන මේක print වෙන්න අවශ්‍ය material එක. ඒ material එක හරහා මේ machine එකෙන් තමයි ඔන්න print වෙන්නේ. ඔව් අතන මේ මැටීරියල් එකට කියන්නේ ෆිලමන්ට් එක කියලා. මේකට කියන්නේ 3D printing machine එකක් කියලා. නැත්නම් මෙහෙමයි ගොඩක් අය වීඩියෝ එක බලන අය හිතන්න පුළුවන් මේ 50 හදන මැෂින් එකක් කියලා. 50 හදන මැෂින් එකක් නෙමෙයි. ඔව්. ඉතින් මම මේ කල්පනා කරේ මේ වගේ මේ 50ක් මේ විදිහට print කරනවා කිව්වම ඔයාලට හිතා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අපි කරලා තියෙන 50ක් කියලා කඩෙන් අරන් එන එක මේක හැදෙන හැටි ගැන අපි හොයලත් නැහැ, හිතලත් නැහැ, දැකලත් නැහැ. එතකොට අද තමයි දැක්කේ ඔන්න 50ව print වෙලා තමයි එන්නේ. ඔය දැන් මම පනාව ගැන කියනකොට ඔයත් බලාගෙන හිටියේ මේ ඇල්බම් එකක් මෙහෙම 3D හදන්න පුළුවන්ද කියන එකෙන් ඒකෙන් පටන් ගත්තේ. මම මේ ඇත්තටම බැලුවේ මේක මොකද්ද කියලා ඊට පස්සේ මට තේරුණා නෑ මේක ඇල්බම් එකක් කියලා. ඒ කියන්නේ දැන් මේ ප්ලාස්ටික් වලින් තියෙන්නේ. හරිද? එතකොට මේ විදිහට මේ ඇල්බම් එකේ ෆොටෝස් දාන්න පුළුවන්. ඒකත් හොඳයි. ඔය කියන්නේ මේක print එකක්. ඔව් මේක print එකක්. එතකොට ඇල්බම් එකක් print වෙලා එනවා. ඒ ඇල්බම් print වෙලා එන ඇල්බම් එකට ෆොටෝ එක print කරලා අරගෙන දැමීමේ හැකියාව තියෙනවා. හරි ඉතින් මේ මෙතන ටිකක් ಜಾති ගොඩක් තියෙනවා කීපයක් පෙන්වන්න බලන්න මේ 3D printing කරපුවා. මෙන්න මේ 3D print එකක් තමයි මේ මගේ අතේ දැන් තියෙන්නේ. ඒ වගේම මෙතන මේ කිහිපයක්ම තියෙනවා. ඔව්. ඒ කීපයක් පොඩ්ඩක් පෙන්නමු. ඔව් ඔයාලට ඕනනම් දැන් Google search කරලත් හොයාගන්න පුළුවන්. Google search කරලා සොප්පියක් මේ වගේ එකක් ඒවත් හොයාගන්න පුළුවන්. මේ වගේ ඔයගලන්ට පෑන් පැන්සල් දාන පොඩි අයිටම් එකක් ක්‍රියේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේකත් 3D එකක්ම තමයි. ඔව් මේකත් 3D එකක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ප්ලාස්ටික් මල් වට්ටියක් කියලා. අපි ප්ලාස්ටික් බඩු කඩේකට ගිහලා ප්ලාස්ටික් මල් වට්ටියක් ගන්නවා. එතන මෙච්චර කාලයක් හිතන් හිටියේ මල් වට්ටිය හදනවා කියලා. ඒකට බලාගන්නකොට මල් වට්ටිය print එකක් හැටියට තමයි නිර්මාණය වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට මේක අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒකට ඔයාලට හැබැයි අන්න ඒ දේ මැෂින් එක කොහෙන්ද ගන්න පුළුවන්? ඔව් මැෂින් එක ගන්න පුළුවන්. ඇත්තටම මේ softnet මහරගම සහ පන්නිපිටියේ අපේ showrooms තියෙනවා. අපේ offices තියෙනවා. මේකට ඇවිල්ලා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි දැන් ඉන්නේ කොහෙද කියලාත් අපි පොඩ්ඩක් කියමු. ඔව් දැන් ඉන්නේ BMI CH එකේ. එතකොට අද දවසේ කියන්නේ ජූනි 19 20 කියන දවස් දෙකේ 19 20 21 තුනක් තියෙනවා. 19 20 21 හරි. තුනක් තියෙනවා. එතකොට මේ දවස් තුනේම අපි softnet එකේ ඉන්නේ. මේ softnet එක අපි ඉන්නවා BMI CH එකේ. ඒකේ print 2026 exhibition එකේ ඉන්නවා. ඒ වගේම ජූනි මේ දවස් තුන මිස් වුණොත් 19 20 21 මිස් වුණොත් ඔයාලට පුළුවන් ජූලි මාසේ 10 11 12 කියන දවස් තුනේත් අපි BMI CH එකේ ඉන්නවා. එතකොට BMI CH එක දවස් අවස්ථා දෙකෙන් මිස් වුණොත් අවස්ථා දෙකෙන්ම මිස් වුණොත් තමයි අපේ showroom එකට එන්න, අපේ head office එකට එන්න. එහෙම නැත්නම් ඉතින් මාස්පතාම වගේ BMI CH එක තියෙන නිතරම ඉන්නවා. අපි ඉක්මනින් ගන්න. මොකද විශේෂයෙන් දැන් ඔය නිර්මාණාත්මක දේවල් දැන් උදාහරණයක් දැන් නෝනල යන টয়ලට් එකට මේ වගේ බෝඩ් එකක්. ඒ වගේම මහත්තුරු යන টয়ලට් එකට මේ වගේ බෝඩ් එකක්. මේ වගේ මේක උනත් ඔයාලට මේ 3D printer හරහා කරගන්න හැකියාව තියෙනවා. ඔව් ඒ වගේම තමයි ඔයාලට දැන් මේ වගේ දේවල් දැක්කහම හිතෙන්න පුළුවන් තව ඔයාලට අලුත් අදහසක් එන්න පුළුවන්. ඉතින් ඒ අදහසත් ඔයාගේ හිතේ තියෙන අදහස නිර්මාණයක් බවට මෙතන පත් කර ගැනීමට අවශ්‍ය මැෂින්ස් තියෙනවා. ඉතින් අපි මේ කතා කරන මැෂින් එකට අමතරව තව ගොඩක් තියෙනවා. ඔයාලට මෙතෙන්ට ආවොත් ඒ දේවල් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් බලා ගන්න විතර නෙමෙයි දැන් මේ තියෙන මේ වගේ ප්‍රොඩක්ට්ස් ටික මෙන්න මේ වගේ පොඩක් වෙන්නම අපි මේ තියෙන Creality brand එකේ මේ 3D printing machine වලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්ධ අවශ්‍ය සම්පූර්ණ තාක්ෂණික ඥානය ඒ වගේම after sales service warranty. දැන් නම් පනාව ඔක්කොම හරි ගන්නත් පුළුවන් සයිස් එක. ඉතින් පනාව ප්ලාස්ටික් වලින් හැදෙනව නෙමෙයි මේ මුද්‍රණය වෙනවා කියන එක තමයි වෙන්නේ. ඉතින් softnet කාර්යභාරය ඇත්තම කියනවා නම්
එළිය තියෙන සල්ලි ඇතුළට ඔයාට ගන්න මේ අවශ්‍ය මැෂින්ස් කියන එක මතු. ඔව් ඉතින් ඔයාටත් පුළුවන් ඔයා ගෙදරට වෙලා බලාගෙන ඉන්න නැතුව එළියේ තියෙන මුදල් ඇතුළට ගේන්න නම් ඔයත් කරන්න ඕනේ මේ වගේ මැෂින් එකක් කරන් තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න ඕනේ. ඉතින් සොෆ්ට්වෙයාර් අපි ඒකට ඕගලන්ට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව උරගා බලන එක ඇත්තටම ඔයාගේ අතේ තමයි තියෙන්නේ. බොහොම ස්තුතියි සියලුම දෙනාට. ගිහින් යන්න අදට